අරකින් පත්තු කරගන්න. අරකින් ගෝබා අනේ අපේ හිතු කෝ සිතු අනේ මේවා වීඩියෝ කරන්න ෆොටෝ ගන්න එකක් නැති හැටි අපරාධ පව් ජීවිත මෙව්වා මේක නෑ ගනි ඒ මෙව්වා පව් ජීවිත බං ඔබලා වෑන් එකක් උඩ අරපල්ල වාස් පුරක් කියලා කොයි වෙලේ හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා අලුත් අවුරුද්දේ හැමෝම සතුටින් ඉන්න නැති. ඉතින් මමත් සතුටින් හිටියා. ඉතින් ඒ vlog එක තමයි මම ඔයාලට අද කියන්නේ. හැබැයි මේ vlog එක ගෙද්දී සමහර විට අවුරුදුත් ඉවර වෙලා අප්‍රේල් මාසෙත් ඉවර වෙලා තියෙයි. ඉතින් මම මේ vlog එක පටන් ගද්දී මට ඒත් හිතුනේ කොහොමද මම මේ vlog එක පටන් ගන්නේ කොහෙන්ද ඉවර කරන්නේ කියන එක. මොකද මේක දවස් කිහිපයක එකතුවක්. දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක අපි මොනවාද අවුරුද්දේ කරන්නේ කොහෙද යන්නේ මොකද කරන්නේ ඒ හැමදේම බලන්න අපි ඉස්සරෝම ගියේ නෙළුම්දෙණිය. ඒ කියන්නේ හිමාශිලා දිහා මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ගෙදර. කොහොමද අපි ඔක්කොම එදා ගියා. next day හැමදාම එකම විදිහට නැතුව වෙනසක් කරන්න ඕනේ. ඉතින් මේ සැරේ අපි හිතුවා අවුරුදු සේ ගන්න කැකිරාවේ. ඉතින් පුංචිලා ගෙදර කට්ටියම යන්න තමා මේ හදන්නේ. ඒකත් වෙනස් අත්දැකීමක් මේක. දවල් 12ට විතර ලොරි එක පිටිපස්සේ යනවා කියන්නේ දැනෙන සනීපේ කොහොමද බලන්නකෝ. ada joli kerela sumir pande padam ඇත්තරම ලෝරිය එන එක හිතන තරම් අමාරු නෑ. පොඩ්ඩක් ඉතින් අර දඹුල්ලට කිච්චු වෙද්දි පොඩ්ඩක් රසන ගතිය ආවා. හැබැයි නැත්තම් මාරු එකත් ඇයි මං ඔච්චර තියනවා මගේ ඔක් ගෙනියන්න. බේසම් එකක් තියනවා වගේ පොඩි එකක් ඔය මුස්සන් ගියා.
අපි ඉතින් ඇවිල්ලා කොහොම හරි ගස්වල තියෙන නෙල්ලි ටිකක් කඩාගෙන චූටි බබා අපිට හදලා දුන්න රසම රස නෙල්ලි අච්චාරු එක. ඒක එයා හදන එක මාරම රහයි. එයා චූටි වුණාට ඒක හරිම රහට හදනවා. අපි ආයෙත් මේ යන්න හදන්නේ කලාවැවට. කලාවැවට ගිහිල්ලා අපි මොකද කරන්නේ කියලා බලන්නකෝ. චූටි මොනවද මේ? මයික් එක සින්දුවක් කියනවා. මයික් එක සින්දුවක් කියන්න. මෙහෙ යට නෑ. අර පිටිය තියෙන හොම බලන්න. අපි මේ වැව් බන්ට් එක දිගේ යද්දී මට හිතුණ දෙයක් තමා ළමයි අපි මේ ඇහැට පේනවට වඩා හැංගිලා තියෙන ලස්සන තැන් කොච්චර තියෙනවද කියලා. මොකද අපි වීඩියෝස් ගන්නවා අපි මේවා මතකයක් විදිහට තියාගන්න. හැබැයි මං හිතන්නේ වීඩියෝ ෆොටෝ වලට දකින දේට වඩා මම හිතන්නේ S2ට දකින දේ තමයි ලස්සන. අපි මෙතනට යද්දී හවස 5ත් පහුවෙලා. ඉතින් ඒ ගිහිල්ලා උයලා කොහමරි නාලා ඒදී ඉතින් මට හිතුණ දෙයක් දවල් වරුක ගියා නම් අපි සෑහෙන වෙලාවක් එතන රැඳෙනවනේ. ඉතින් අපිට අර කරවල වැටෙද්දී එතන ඉන්න බෑ. කලාවේවේ අලි යනවා. ඉතින් අලි එනවා. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක ඉතින් අපිට කරවල වැටෙද්දී එන්න වුණා. මෙතන මේ තැන ගැන කියනවා නම් වැව් බන්ට් එක කලාවැවේ වැව් බන්ට් එකේ දිගටම ආපුවාම බන්ට් එක පාස් කරලත් එන්න ඕන. මං හිතන්නේ කිලෝමීටර් 1.5ක් විතර එන්න ඕන. ඒ ඇවිල්ලා කොහොම හරි මේක පොඩ්ඩක් ඇතුළට වෙන්න ඕන. ඇතුළට නිකන් හැංගිලා තියෙන තැනක්. ඉතින් මෙච්චර ලස්සන තැනක් කියලා ඇත්තටම හිතුවේ නෑ. ඔයාලට කියන්න බැරි වුණානේ මොනවද මේ හදන්නේ කියලා. දැන්ටමත් ඉතින් ඔයාලා දකින්නවත් ඇති. මඤ්ඤොක්ක තම්බලා වැව් මාළු උයලා කැකුළු බත්. මේක නිකම් වෙනම ලෙවල් එකේ කෑම. ඒ කියන්නේ මේ වගේ වැවක් ගාව මෙහෙම උයලා කනවා කියන්නේ මේක මට දැනටත් මතක් වෙද්දි පියා දර මොළු අරගෙන ටොමියාගේ දත හලතේ Nathan dompat mendat aliwandu rekupanite
උරුළු හඬට හිත සනසා නෑ නටන ගැව්වා හරි ගැව්වා හරි කැමති ආලල ගහන්න එම කෑ ගන්න ඈ චුට්ට වරේ බෑන්ඩ් එක ගන්න අම්මට සිරියා එච්චර ලොකු Siapin nalalat.
අධ්‍යක්ෂ පිටිපස්සට වගින්නවා සුරංග විතර හරියට ඉන්නේ
යකෝ හිටගනිය ඔබ. ඔව් එහෙම. දන ගහපල්ලා පොක්කොම. දන ගහලා හොයන්න ඕනේ. දන ගහලා හොයන්න ඕනේ. ඔයපන් ඔහු අත ගාලා ඉන්න කට්ටිය. ඉන්න වාඩි වෙන්න ඔයා නැමෙන්න. ඔයා නැමෙන්න තාම. අනේ කොහමද අත් නැහැ මේකේ. ඔය තියෙන්නේ පාන්නේ ඉන්න දෙපැත්තට තියෙන්නේ. කොහෙද බං අත් තියෙන්නේ බං. අයියා කවුරු හරි දකුණට තව දකුණට තියෙනවා දකුණු පැත්තේ. දකුණ. සුජියා තව තියෙනවා දකුණට. සුජියා දකුණට තියෙනවා. බා ඒ නෑ එහෙම කෑ ගහන්න බෑ. කෑ ගහන්න ඉන්න කට්ටිය. කොහෙද බං මේන්නේ. ධනික නැමෙනවා. ඒකත් නෙමෙයි. වම් පැත්තට කෑක් විතර ආවේ නේද? අතක් පේන්නේ නැහැ. පිස්සු වැඩක් මේ වම් පැත්තේ කෙරවල. බැලස් තියෙන්නේ නඩපන් හොඳට. පයින් ගාලා නැත්තම් ඈ. අයියේ නටන්න ඕනේ හොර බෑ. අනේ මගේ කෙල්ලේ මං හිතුනේ මෙච්චර ඉක්මනට මං තාලයි ආයි කියලා අප්පේ. අවුරුදු 20 ගන්න උඹදාට තිබ්බේ. අනේ ඉතින් දෙන්න අභිමාන කරගෙන යන්නේ. ත්‍යාග ප්‍රදාන උත්සවයයි අපි මේ එළඹී සිටින්නේ. පවුලේ අවුරුදු උත්සව ප්ලෑන් කරලා තිබ්බට ඉතින් අපි හිතුවේ සමහර විට කරගන්න බැරි වේද කියලා. මොකද මෙතනින් භාගයක් මෙදා රිටිගල ගිහින් තිබ්බේ. ඉතින් යාළෙද්දි හවස් වුණා. ඉතින් ඒ අතරේ කොමාරි තෑගි ගෙනත් තිබ්බ නිසා මේ විදිහට අපට පැය 3ක විතර අවුරුදු උත්සවයක් කරගන්න පුළුවන් වුණා. ඉතින් ෆැමිලියේ ෆන් අවුරුදු ඔන්න ඒ විදිහට තමයි එදා දවස ගෙවුනේ. අදට අවුරුදු ලොග් එක අවසන් කරන්න. දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් අවුරුදු short video එකක් නිසාම subscribersලා මේ විත්ති එක වීඩියෝ එකකින් 500කට එහා subscribersලා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට ඔයාලට thank you so much. ඒ වගේම තමයි දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන්